ගෙඩි 100ක් බිම හෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලායි හන්දියේ පුංචි ලින්දේ වතුරට නාඩන්න නංගියේ. ඒක සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ට කරන්න බෑ. යාළුවෝ විතර මුන් කරන්නේ කතා කරන එක. එහෙම නැතුව කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. හැබැයි බොහොම පොඩ්ඩයි. උඹලා එතනට යන්න නෙමෙයි. මම කියන්නේ උඹලා ගෙදර ඉඳන් තනියෙන් වැඩ කරපන්. මේවයි. සමහරු හිතන් ඉන්නවා තමන් යන පන්ති ප්‍රමාණය මත රිසල්ට් එක තීරණය වෙනවා කියලා. ඒක සමහරුන්ගේ තියෙන ගොඩක් මහා වැරදි මතයක් පුතේ. එහෙම වෙන්නේ නැහැ. මොකද උඹ ගණන් පන්ති 5කට යනවා කියලා හිතපන්. සමහරු ඉන්නවා එහෙම යන කට්ටිය. ගණන් පන්ති 5කට යනවා. ගණන් පන්ති 5කට ගියයි කියලා උඹට A+ එකක් දෙන්න බලන් කවුරුත් ඉන්නවද? එහෙම වෙන්නේ නැහැ. උඹ යන පන්ති ප්‍රමාණය මත රිසල්ට් එක තීරණය වෙන්නේ නැහැ. රිසල්ට් එක තීරණය වෙන්නේ Taman තනියෙන් කරන වැඩ ප්‍රමාණය මත. එහෙනම් තනියෙන් වැඩ කරන්න රිසල්ට් එකක් කරන්න පුළුවන් වෙන්නේ අන්න එතකොට. දැන් ඕගොල්ලෝ පාඩම් කරන්නේ කොච්චර වෙලාවක්ද? දැන් 2025 2026 O level ලියනවා නම් මේ නෝඩ අඩුම තනියෙන් පැය 4ක් නැත්නම් පැය 5ක් වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් උඹලට දැන් වෙලාවකට හිතනවා මට දැන් කම්මැලි වැඩ කරන්න බෑ මම හෙට කරනවා. හැමදාම බාලගිරි වගේ හෙට අද නෙමෙයි හෙට. ඔන්න ඔය මන්තරේ තමයි උඹලව ලොස්ට් කරන්නේ. උඹලා විනාශ කරන්නේ ඔන්න ඔය මන්තරේ. පුතේ අද බෑ හෙට කියලා හිතනකොටම උඹට මතක් වෙන්න ඕනි අනාගතේ කවදා හරි උඹ රටට මුණ දෙන වෙලාවක සමාජයට මුණ දෙන වෙලාවක Taman තනියෙන් නැගිටින්න ඕනි කියලා Taman කවදා හරි තනියෙන් නැගිටිනවනේ. අන්නේ තනියෙන් නැගිටින වෙලාවක කරන්නේ මොකද්ද ජොබ් එක? පොල් වලල්ලක් දා ගන්නවා, නගිනවා පොල් ගහක, කඩනවා පොල්. අර තියෙන්නේ ගෙඩි 100ක් බිම හෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලායි හන්දියේ. පුංචි ලින්දේ වතුරට නාඩන්න නංගියේ. ඔන්න ඕක තමයි කවදා හරි උඹේ පවුලේ මිනිස්සුන්ට කියන්න වෙන්නේ. ඒක වෙන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ආයෙ පහු පුළුවන් කුළු ගෙඩියක් අරන් යනවා කළු ගල් වලට ගලක වැඩට. තවත් රැකියා දෙනවා. කෙල්ලොන්ට එහෙම සුපිරි රැකියා තියෙනවා. මැද පෙරදිග ගෘහ සේවිකාය බෑර්තු. ආයි සුපිරි රැකියා. එහෙම නැත්නම් ඔය ගොයන් කපන කාලේට ගොයන් මිටියක් ඔළුවේ තියාගෙන ඒ ගිහිල්ලා ගොයන් කොලේ ගහලි වෙරලා දැන් ගොයන් කොලේ කියන්නේ මොකද්ද කියලා අහන්න එපා. ඒක දැන් සාමාන්‍යයෙන් දන්නවනේ උඹලා. ඒ නිසා ඔය වගේ වැඩ කරන්න පුළුවන්. හැබැයි මෙතන ඉන්නේ ඔවුන් ඒ තත්ත්වෙට වැටෙන්න ඕනි වෙන්නේ නැහැ. උඹලා අනිවාර්යෙන් වැඩ කරන්න ඕනි. මොලයක් තියෙනවනේ. අන්නේ තියෙන මොලෙන් වැඩක් ගනි. එච්චරයි වෙන්න ඕනේ. පොඩ්ඩක් කල්පනා කරොත් මම අනාගතේ මෙතනට යනවා. තියාගන්න plan A සහ plan B කියලා තියාගන්න. plan A එක උඩින් තියාගන්න. plan B එක විතර පොඩ්ඩක් යටින් තියාගන්න. plan A එකට යන්න බැරිද? plan B තියෙනවා අපිට. පළවෙනි එකට යන්න බැරි වෙනවා. අපි කියනවානේ මොකද්ද අර හඳට ගලක් ගහන්න try කරොත් පොල් ගහක් උඩින් හරි ගලක් ගහන්න පුළුවන් වෙයි කියලා. අන්න ඒ තත්ත්වෙට වැඩ කරන්න පුතේ. එහෙම නැත්තම් නිකන් යන්නම් වාලේ ගියොත් ඉන්නම් වැඩක් නැහැ. ගලන්නම් වාලේ ගලන ඇලට වඩා අර බාධක මැදින් ගලන ගඟ ලස්සනයි කියලා කතාවක් තියෙනනේ. ඒ කතාව ඇත්ත. ඒ නිසා හරියට වැඩ කරගෙන යන්න තියෙන්නේ කෙටි කාලයයි. ඔය කෙටි කාලේ අපි හරියට ටිකලි වෙලා කොහොම හරි මේක වෙලම අපිට දාමු. අනිවාර්යයෙන්ම අපිට මේ මැච් එක ගහන්න පුළුවන්.